අර Facebook එකේ වීඩියෝ දාන TikTok උත් කරනවා අර මොනගද කියලා මේ මොනග මට මතක නැහැ කෙල්ලගේ මේ අර මචං අර මේ මම දැකලා ඇති මට එක ඔළුවට එන්නේ පූජා කරලා කියලා මට දන්නා පූජ මට ඇහිලා තියෙනවා ලොකුවටම නිච්ච නෑ ඇයි චූටියක් වගේ තාම මයික් එක මියුට් Oh my god මං ඔයාලා දෙන්නට කතා කරන්න ඉඩ දීලා චුට්ටක් හිටියානේ. දැන් හැරි පොයි මේ කවුද චූටියක තනින්ද අත ලොකුවක් අත තියෙනවා ඔව් ඉන්න අක්කත් ඉන්නවා. මට පොඩි සද්දයක් දෙන්න බෑ මෙත්තා අපිට තව කවුවත් ජොයින් කරගන්න බැයිද හරි තව ජොයින් කරගන්න. තව කාව හරි වුණාම ජොයින් කරගන්න නේද? අරු මැද්දෙන් આવුත් ගමු ඔය කියන්නේ අවස්ථාවක් කරන්න හරි දැන් අපි ගේම් එක පටන් ගන්න යන්නේ ගේම් එකක් කරන්න දැන්. හරි දැන් මෙහෙමයි සීන් එක නෑ යෝගි ඒ වෙයි කන්නේ මෙහෙමයි ගේන්නේ තියෙන්නේ හරි මම විස්තරේ මුලින්ම කියන්නම් හරිද මේ ගේම් එක පටන් ගත්තට පස්සේ Google Map එකේ ස්ට්‍රීට් view එකෙන් ලංකාවේ කොහෙන් හරි එකපාර අපිව මතුවෙනවා හරිද ඊට පස්සේ අපිට තියෙන්නේ පාරවල් දිගේ ගිහිල්ලා තියෙන බෝඩ් බලලා මිනිස්සු දිහා බලලා ගස්වැල් දිහා බලලා කොහෙද කියලා ගෙස් කරන්න තමයි තියෙන්නේ හරිද ඕකේ තේරුණානේ මේ යද්දි පාරක් කියා ගන්න බැරි අපි. මාළ වේගින් දිනවා ජායලයි තියර එච්චරයි බලමු try and try one day you can try. මොනා හරි වෙයිනේ අපි එක දෙට්ටෙන පාර හරි දැන් මගේ ස්ක්‍රීන් එක පේනවනේ ස්ක්‍රීන් එක ලොක් කරගමු හරි. ස්ක්‍රීන් එක වල හොඳට පේනවා. හරි ෆෝන් එකෙන් පේනවනේ yes ගොඩ හරි පොඩ්ඩක් ඉන්න අපි ශ්‍රී ලංකාව දාලා ගමු මේකට පොඩ්ඩක් ඉන්න මේ අනිත් පැත්ත අරව ගන්න වෙලද අපුවන්නේ අනිත් පැත්ත අරව ගත්තම හොඳට පේනවා ශ්‍රී ලංකා ඕනොත් එහෙම අනිත් පැත්ත අරවන්න ගියත් මල්ල කෙලියක් එතකොට ශ්‍රී ලංකාව තායිලන්ඩ් කිව්වා මචං තායිලන්ඩ් හරි ශ්‍රී ලංකා හරි දෙන්නේ නෑනේ නෑ ශ්‍රී ලංකාව විතරක් තියෙන මැප් තියෙනවා සර්ච් කරමු පොඩි ඉන්නේ මමත් මේ පළවෙනි පාර මේක මේවා කරන්නේ ඉන්න පොඩ හොයාගන්න කොහෙද තියෙන්නේ කියලා ඔය සර්ච් එකේ ගහපන් අරු ගහන්නේ සර්ච් එකේ එතනනේ ඔව් ශ්‍රී ලංකා ඔය තියෙන අන්න මේකනේ හරි ගොඩ හරි මේ ඔයගලන්ට පේනවද චූටියක් නේ ඔව් පේනවා. හරි ඔන්න මම පටන් ගන්නවා ඒ කියන්නේ දැන් මම පටන් ගත්තට පස්සේ දැන් මම ඒ කියන්නේ ඕගොල්ලෝ මට කියන්න ඉස්සරහට යන්න පස්සට යන්න හරවන්න ලං කරන්න කියලා කියන්න මම කරන්න ඊට පස්සේ අපි හතර දෙනාම එකතු වෙලා තමයි ගෙස් කරන්නේ හරිද හරි දාපන් කුසල පේන්නේ නේ කම්පියුටර් ලොග් වෙන්න යනවා වගේ. එහෙම කරන්න හරි. පේනවා. මේ පොඩි දෙම සද්ද අඩු ගන්න හරි සද්ද එන්නේ හරි හරි යමන් කුසලට අර මේන හොරනද සන්දව සිරහට මේ පානදුර පාඩුරක හිතෙන්න ගොඩා හරි සාධකයක් තියෙනවද මේකේ පොඩ පොඩ ඉස්සරහට පොඩ ගම්මන් අපේ අයියගෙන් මං අයිඩියා එකක් පොඩ මොන ඩිස්ට්‍රික්ට් එකේ කියලාවත් කියනවා. ඔව් එහෙමවත් නැද්ද? එහෙම මේ මේ මචං මෙව්වා මේ මෙව්වා මේ කුඹුරක් තියෙන්නේ හරිද කුඹුර මේ අර බැව පාරද මන්ද මේක මාළේ වැව පාර නෑ ඔය මට තේරෙනවා රශ්මික මල්ලයාගේ වල ත්‍රිවිල්ගේ නම්බර් එක මොනවද බලන්න ටීවී එක පොඩ්ඩ පිටිපස්ස ත්‍රිවිල් අන්න හරකෙක් ඉන්නවා අනුරාධපුරේ ත්‍රිවිල් සුම් කරලා
සිහු කරා පොඩ පල්ලට කරා පොඩ්ඩ හිටා නෑනේ නම්බර් එක වහලා කොකා උඩ රෝද සිහින ගොඩක් තුනේ උඩ සිහින ගොඩක් ඇත කොකාකෝල අර නෑ නේ බං ඔය යමයි ඔය යමයි මට පේන්නේ ඔය වගේ වලහන්න කුරුණෑ ගොලුන් හැබැයි මේ පොඩේ අනුරාධපුරේ නෙමේද අනුරාධපුරේ නෙමේද අනුරාධපුරේ නෙමේද අස්රාස්පුරේ මීට වඩා බඩ හිතෙන කහ පාටයි ඒකට අර ත්‍රිවිල් වල අනුරාධපුරේට වඩා කර්කශයිනේ පොඩක් කඩේ දුන්න කඩේ කඩේ බෝඩ් අදන දෙකනගෙන් නෑ නෑ ලී මඩු අබ්බා ලී මඩු ඒක ලිස් එයාගෙන් අහමු අඩුට බෝඩ් ගත් දැන් කඩාගෙන ඵලයන්කු පොඩ්ඩක් ඔයාගෙන පාර්දි යන්න කිය හරි පාර දිගයන් පාරුවේ අර පොඩි බෝඩ් අන්න ඒ පුතු සරණයි කියලා කියලා තියෙන්නේ ඒ බුදු සරණයි බෝඩ් අඩ බයිසිකල් කාරෙක් යනවා හරි මේ කඩේ අදක නෑ නොමින් දැකලා පුරුදුයිද අයියෝ පිස්සු ගෙනින්න මේ යමක් දෙකේ දාලා මං මට සිරි අඩෝ මේ විනාඩි 5 යනවා නේද තප්පර කීයක් ගිහලා තප් මේ වෙලාව ආනේ අර අතන බලපන් මේ ඔත එහෙම කුරුණෑගල පෝස්ට් එකක් තියෙනවා පෝස්ට් එකක් පෝස්ටර් අන්න පෝස්ටර් ක්ලාස් එක බ්‍රැන්ඩෙක්ස් එක රැකියාද ඇරතු ඕක දාලා තියෙන්නේ ඒ ඩ්‍රෙස් එච්චර පේන්නේ බ්‍රැන්ඩස් ලෝගෝ විතරයි පේන්නේ අඩෝ වෙන්නේ නේ අපි පොඩ්ඩක් මේ අපි තියෙන තව චුට්ටක් ඉස්සරහට යන්න තවුමට යන්න යන්න උගුරු නෙවන් තියෙන්නේ උතන බෝඩ් සෙට් එකක් තියෙනවා අන්න බෝඩ් එකක් තියෙනවා වගේ හරි හරි මේ කෝච්චි පාරක් මොකක්ද අන්න අරක චුට්ටක් සූම් කරන්න ස්ටේෂන් එකේ මිරිස්ස ගාල්ල පැත්තේ තියෙන්නේ බලපන් ටකස් ගන්න මේ ඕක ලොකු කරගනින්කෝ කොහොමද ලොක් කරන්නේ ඔය ගාල්ලේ කොයි එක පට්ටම් කරන්න මිරිස්ස පොඩින්න කොහෙද මිරිස්ස මට තිබ්බ ටක් ගාලා පෙන්නන්න කොයි හරි විදියක් මිරිස්ස තියෙන්නේ බීච් එක අයිනෙමනේ තියෙන්නේ නේ හරි බඩු මේ තියෙන්නේ හරි මේදී එතනම ටික් කරපන් තාවටියා zoom කරලා ටික් කරා මේ ඔයාලට කර්සර් එක පේනවද ඔව් හරි මේ තියෙන කෙලින්ම මිරිස්ස ස්ටේෂන් එකේ ඉතින් දැන් මිරිස්ස කියලා කිව්වනේ දැන් හරි ගොඩ දැන් මිස් කරා හරි අම්මාට යෝඩෝ මීටර 430යි වෙනස තියෙන හරි මචං එල්ල කිරි ඊළඟට හරි මේ නම් මචං පහතරට නෙමෙයි මේක උඩ රට හරිද හරි ඵලයන්කෝ දැන් ඔය තව දැනන්නේ මේ නම් මචං පොඩ උඩ කැරගියන්කෝ උඩක වගේ ඉන්නේ මේ උඩ වගේ අන්න බෝඩ් එකක් තියෙනවා බෝඩ් එක ගාවට බලන්න පටස් කාලා වාගත්තා ඊමඩ වේ බෝඩ් එක කොහමද කම්පියුටර් ප්‍රදේශයක් වගේ වඩ මහේස් කියලා ඒ වලට යන පාරද මන්දම ඒක තමයි ඒක නම් සිව නෑ අන්න අර බෝඩ් තාඩිය ලොක් කරාම පේන්නේ නෑ රත්න පිටිපොළ මාර්ගය දික්කුල්පත මොකද රිටිගලද අනේ මන්දප්ප අරහ පිටිපොළ මාර්ගයනේ දික්කුල්පන මොනාද බං ඔය ආච්චිගෙන් අහපන් ශ්‍රී ලංකා මට සීතල පැත්තක් කියලා කියන්න පුළුවන් ජර්සි දාලා තියෙන්නේ ජර්සි දාලා තොප්පි දාලා තියෙන්නේ නුවර දන්නේ නුවර දිය තලාවෙත් දන්නේ ඒ වගේ වයිබ් එකක් තියෙන බලමු තව ජර්සි දාලා ඉන්න එකෙක් සෙට් නොත් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සීතල පැත්තක් මේ ඔය වංගු තියනවා කියන්නේ මචං වමන යනවා කියන්නේ වමන යනවා කියන්නේ මොකක් කරේ අර ලොරිය යනවනේ බං අපිත් එක්කම මේකනේ මචං කේස් අඩ ඌත් යනවා ගියා අඩ මුන්නම් ජර්සි දාලත් නෑ හැබැයි අර ආච්චි විතර ඒ තේදලු කඩන එක්කනේ දෙ හිටියේ නෑ නේද ඒ ආච්චි ඔවුනේ මේ වෙන කවුරුත් ඒ ජර්සි දාලා නෑ නේ අන්න මේ ආච්චිට බීන සේද කොහෙද බං ආච්චිට බීන සේද කොහෙද රාවට නෑ
මචං අර හෙල් මෑලි ක්‍රමයේද මොකක්ද ක්‍රමයටත් වගා කරන සීන් එකක් තියෙන්නේ මචං. හදයි පොඩ්ඩක් සීතලක් ඇති ඒක. හෙළ මලු ක්‍රමයක් උඹ දැක්කම නිකි කොහේ හරි. ඔව් ඔව් ඵලයන්කෝ ඉස්සරහට ඵලයන්. ඔය උඹ ආයි පස්සට ආවා බං. ආයෙ මුලට ආවද අපි අනිත් පැත්තට යන්න? ඔව් ඔව් අනිත් පැත්තට ඵලයන් අනිත් පැත්තට ඵලයන්. තවම තියෙන කොයි පැත්තෙද දන්නේ නැහැ. ඵලයන්කෝ. හැබැයි කඳු එහෙම තියෙන්නේ. ඔව්නේ කඳු තියෙන්නේ නම් ඔය නුවර දියතලා ඕ නෑ නෑ බං අපි හරි පැත්තට ගිහින් තියෙන්නේ. නඩු එකම වගේ අරගෙන ආනේ බං. ඔව් බං අපි ගෙස් කරමුද? නෑ යමන්කෝ ඉස්සල්ලා පොඩ්ඩක් බලලා. යකෝ කඳු තියෙන පැති කියලා කොච්චර තියනද යකෝ මාතලෙත් කඳු තියනවානේ. අන්න ඒ මොකද්ද එතන? රත්න පොඩි කොල්ඩේ කඩේ කාඩය සූම් කරහම බලන්න මොකක් හරි එකක් ගහලා. අඩ ඔය කඩේ බෝඩ් එකක් ගහලා නැහැ බං. ඒකම කඩේට බෝඩ් නමක් එහෙමද ගහන්න දෙයි බං මුන්ට. අද උන්න හරි බෝඩ් එක. නෑනේ බෝඩ් නෑ බං. සිරාට බං කඩද බං මේවා. ගම් සූම් අවුට් කරලා බලන්න. හෙළු මලු ක්‍රමය වගේ එකකුත් තියෙනවා තමයි අර උඩ. ඔව්. ඒ අඳු පැති හින්දා එහෙම තමයි වගා කරන්නේ. තියෙනනේ. අර කිසිම සාක්ෂියක් නැහැ නේ කොහෙද ගියා හොයාගන්න. තව කඩයක් තියෙනවා. බලයන්. හැබැයි අපිට අතනින් ගෙස් කරන්නත් තිබ්බා. මොකක්වත් නැහැ මේ අපිට තියෙන එකම සාක්ෂිය කඳු විතරයි. කඳුයි වංගුයි. නෑ බං අර අතන බෝඩ් එකේ මොකක් හරි ඉතින් බලා ගන්න තිබ්බා වෙන ටික හරියටම ගෙස් කරා. ත්‍රිවිල්ලේ පිටිපස්සේ ගහලා තිබ්බ ආදීශය බා මොකද්ද කියලා. මොකද්ද? නෑනේ. සමහර ත්‍රිවිල්ල ගහන. නෑ ඒකෙත් තියෙන ත්‍රිවිල්ල අරගෙන ගහන. එහෙම ගහලා නෑනේ බං. යා. ගිහින් බලමු. මේ කඩේ බෝඩ් එක හලා තින්නවා. මේක නිකන් ටවුන් එක නිකන් කඩවල නම් නැත්තයි බං. කාලා කන්නේනේ. මෙතන මේ තියෙන කුමුදුට මොකද කුමුදු වී මෝල. අර බස් එකක් තියෙන බලය අංකේ බලා ගන්න ඕනේ. අන්න ඔය බස් එකේ ඇති. ඔය ඔතනත් පොඩි කඩ කෑල්ලක් තියෙනනේ. ඒකෙත් බෝඩ් ගහලා තියෙනවා. මම මේ මුංගේ කඩ බල්ල වැඩක් නැහැ. මේ පැත්තේ කඩවල බෝඩ් ගහන්න සීන් නැහැ. මේ බස් එකේ ඇතිනේ. බස් එක යන ඉස්සරහට බස් එකෙත් බෝඩ් එක තිබ්බ නැත්තම් නම් ඉතින් බස් එකේ තියෙනවනේ අනේ. ඒක නිකන් තියෙන පාටක් පේනවනේ. හරි යන්න ළඟම ගියා. එහෙනම් බස් එක රේස් එකක් යනවා. බස් එක ගියාම බස් එක හොයාගන්න බෑ. හරි අපි ගෙස් කරමු. නෑ උතන හරි මොන පෙළ තවානද කියලා. හරි ඔයාලා බලමු. හයිලන්ඩ් තේපල තවාන. ඔන්න ඔය ඇඩ්‍රස් එක ඔය ෆෝන් නම්බර් එක ඇඩ්‍රස් එකක් තියෙනවා මචං. ඇඩ්‍රස් එකක් තියෙනවා. ඔච්චරයි zoom කරන්න පුළුවන් පොඩ්ඩක් ඉඳපන් ලං කරලා. බොරලන්ද මචං බොරලන්ද. බොරලන්දනේ. හබුතලේ. හපුතලේ මාතලේ හපුතලේ තමයි හරිනේ. හපුතලේ තියෙන්නේ මචං තලව කැලේ තියෙනවා. නුවරඑළිය තියෙනවා. වලපනේ තියෙනවා. රිකිල්ල ගස්කඩ තියෙනවා. ගම්පොළ තියෙනවා. හැටන් තියෙනවා. බොගලන් පළාත තියෙන්නේ මට වෙන්නේ. අර ඔක්කොම තියෙන හපුතලේ නෑනේ බං. නිසින් හපුතලේ නිසින්. මේ ඔය පල්ලයට ඵලයන්කෝ. කැන්ඩි වලට පොඩ්ඩක් පහලින් තියෙන්න ඕනේ පොතේ හැටියට. පොඩ ඉන්න. කැන්ඩි වලට පහලින් කැන්ඩි තියෙන්නේ. බණ්ඩාරේද මේ හැටන් වලට කලින් සෙට් වෙන්නේ පොඩ්ඩක්. ඔය පොඩ මේක දාපන්කෝ. පොඩ පල්ලයට බලයන්කෝ. පොඩ පල්ලයට බලයන්. zoom out කරාංකෝ. zoom out කරාංකෝ. zoom out කරාං තඩේ.
කැන්ඩි පේන ලෙවල් එකට zoom out කරාන්කෝ එතන ඉඳන් හොයාගෙන. හරි කැන්ඩි වලට පොඩ්ඩක් පල්ලෙහා තියෙන්න ඕනේ. නෑ ඔච්චර ටිකක් වැඩිපුර පල්ලෙහාන් තියෙන. පොඩ්ඩක් පල්ලෙහා. බණ්ඩාර වෙලා තියෙනවා. නුවර එළියට කිට්ටුව තමයි බොරලන්ද තියෙන්නේ කොහොම හරි. රශ්මි කියන්නේ ආයි නෑ මාර්ග විශේෂඥ. බොරලන් නුවර එළියට නුවර එළිය තියෙන්නේ ඔය තියෙන්නේ බලන්න නුවර එළිය ඔය තියෙන්නේ ඔය තියෙන්නේ බොරලන්ද හරි හරි. අද zoom කරලා මට කොහොමද zoom කරන් බොරලන්ද ඊයේ ඔය කාගත් මට කියලා වැඩක් නැහැ ඉතින් ඔය එහා පැත්ත පොඩ්ඩක් මම දැන් බොරලන්ද මෙතන ගහමුකෝ. ඔව්. හරි. මචං ෆැන්ටස්ටික් ගෙස්ට් කිලෝමීටර් 2.5 වෙනස. මචං අයියෝ මචං කොහොමද ඉතින් දාපන් ඊළඟේ ටක් ගාලා දාපන්. මට සිරි මේනම් මචං යාලා හරි විල්පත්තු හරි. හරි මචං ඔය බෝඩ් එක බලපන් කෙලින්ම ගිහිල්ලා බෝඩ් එක බලපන්. බෝට් එකක් ඉස්සරහම දුන්න අපිට වාර. අඩ ඒ ඇඩ්‍රස් වහලා තියෙන. වහලානේ. ඉන්ට්‍රස් වහලා. මේක කොටස් මචං කරලා නිකන් මේ ඔය අතුරු පාරවල් වල යන්න එපා මචං ප්‍රධාන අම්මට සිරි මචං කෙලින්ම මේක නම් නිකන් දුෂ්කර අර කියන්නේ යටි දුෂ්කර මචං ගහන වැත්තම් මචං හරි ඒක නම් නිකන් කර්කශකයි ඈ පැත්ත. කාර්ගසකය නිකන් විල්පත්තු මේ ඔය ඊයර පන්සල මොකද්ද? ගියානේ. මේක ජේතවනාරාම. පන්සලේ මේ පන්සල පැත්තට යන්න එපා ඔය කොන්ක්‍රීට් පාරක් දිගේ බලයන්කෝ ඔය අතුරු පාරවල් වල යන්න එපා ඔයාලා තනි අලියා ඉන්නවා මචං සමහර. අඩෝ ඊයේ මේ Google Maps එක ඌ මෙව්වගේ ගිහිල්ලා නේ බා. ඔව් බා. ඒවා අපස්සට යන්නේ. නෑ දැන් මේ අරු කියපු ප්‍රධාන පාර යන්නේ. අතුරු පාරක නෑ අතුරු පාරක බං ඔය අන්න ඔතන බලපන් ඔය වීම වලත් තියෙන. මේදී මොකක්ද එහාදී නෙත්නි නොනිමි අඩෝ ඌ එතන මේක තියෙනවා මචං හරිද? ඒ මොකද්ද නොමිනේ? ඌ ඒක උඩින් මෙහාල් ඇඩ්‍රස් ඒක නම් ඇත්ත. ඇඩ්‍රස් එක වෙන්න හාල්ලා. පොඩි නරි මචං ඉඳගෙන ගෝනි මචං zoom out කරා මේ පොඩක් ඔය ඇතුලේ පාර යන්නේ නැතුව වෙන අනිත් පාරේ යමන්කෝ. කැලේ අස්සිරින් ගන්න හදන්නේ පාති. මොකද්ද මේ? ඔව් කැලයක් පේන්න බෑනේ බවුට. ආයි අර මුලට මැරිනවා. එහා පැත්ත මචං පිටිපස්සේ හරියන්කෝ. පිටිපස්සේ හරියන්කෝ. අන්න ඔය පාරේ ඵලයක්. ඔන්න ඔය පාරේ ඵලයක්. ඔන්න ඔය පාරේ ඵලයක්. ඒ හැබැයි ඔක්කොම නිකන් අතුරු පාරවල්. නොමිනි වී කියලා අපි ගහනවා. කඩාගෙන බලන්න. ඔන්න ඔතන බලන්න. ඒ පැත්තේ පේන විදිහට ගියා නම් හරිනේ. ඔව්. ෂේප් එක බලන්න. පොළොන්නරුවට ආපම් මෙහෙ මට වෙන්නේ නෑ. උනේ මන්ද. ආයි නැහැ. අම්මට අමු කැලේ මචං. ඇඹිලි පිටියද දන්නේ. අර කියන්නේ එක්ක අම්පාර. ඈ අඩෝ මේ ඉඳපු ඉවර වෙනවා කිය. මේ හින්න කැලයක් නෙමෙයි දඩාර කැලයන්නේ. මේකේ නම් බෝඩ් හොයන්න වෙන්නේ නැහැ පුතෝ. ගෙස් තමයි නෑ ඵලයන් මේ අර මුට්ටිත් තරන් යන්නේ. වතුරත් නැහැ හොඳේ නෑ. ඒ කියන්නේ මේ වතුර ගන්න වෙන තැන් වලට යන තැනක් මේක. සුසාන භූමියද නෑනේ. මචන් දඩයම් තලාව පොඩ්ඩක් අන්න පොඩ්ඩක් මේ අම්පාර තමයි අම් කියලා ගහලා තියෙන්නේ. අම්පාර තමයි අම් වීරගොඩ විද්‍යාලය අම්පාර වීරගොඩ විද්‍යාලය. මේ උඹ කියන එක ඇහෙන්නේ නැහැ මේ විනුජ නෙමෙයි මේ බුද්ධික. අම්පාර තමයි බලන්න අම්පාර දඩයම් තලාව අම්පාරේ දඩයම් තලාව. හරිනේ අපි හිතුවා අම්පාර අපි ගිහිල්ලන්නේ අම්පාර. මේ දඩයම් තලාව අම්පාරේ මේ පොඩ්ඩක් ඉන්න මේ අම්පාර නෙමෙයිද කොහෙද අනේ? ඔය අම්පාර තියෙන්නේ අම්
හරි දඩයම් පොඩ ඉන්න තලාව විනාඩියක් හොයන්න. දෙන්න. නිකන් Google ලිම්පේ ගාලා බලන්න දඩයම් තලාව කියලා. මං හිතන්නේ මෙහෙම zoom කරාට ඊයර දඩයම් තලාවක් නා. පඩියන්තලාව කියලා එකක් තියෙන්නේ. මේ අම්පාරට ගහන්න ඔහොම ඉන්න ඔන්නක පොඩ බලන්න. මෙතනින් දඩයම් ඔව් කමන්නේ අම්පාරට ගහපන්කෝ අං කියලා දාලා තියෙන අම් කියලා දාලා තියෙන. හරි පොඩ යන zoom කරපන්කෝ ඇති කොහේ හරි. මං හිතන්නේ දඩයම් අම්පාරෙත් කේස් එකක් තියනද බං? මේ ඔය අම්පාර තියෙන්නේ මේ අම්පාර පඩිය තලාව පඩිය කියලා තලාව. දඩයම් තලාව කියලා එකක් එන්නේ. එහෙම එකක් නැහැ. උන්ට වැරදිලානේ. ඈ? දඩයම් තලාව විතරක් ගහන්න. මේ කමන්නේ අම්පාරට දාපන්කෝ. දඩයම් තලාව මේ අම්පාරට ගහලා අඩ හරි එහෙම එකක් කිලෝමීටර් නැහැ. 9යි අර තියෙන්නේ. අර තියෙන්නේ. ඒක කොහෙද බලන්න. හරි ඒක දඩයම් තලාව තියෙනවා. ළඟටම ගහුව අම්පාර තමයි අම්පාරනේ. හරි ඊළඟ ගිරම් බෑ ඔය පඩිය තලාවේ ඒ පැත්තමයි දඩයම් තලාව. මට මේ නම් මචං බම්බල පිටියද කොහෙද? මේ කොහෙද මේ? මේ හරි ඒ නම අම්පාර තමයි. බම්බල පිටිය පිටිපස්ස ඉරගොඩ විද්‍යාලයේ නේ. ඒක මේ නම ඔය- ඔව්. මේ මේ උඩට යන්න උඩහට යන්න පල්ලෙහාට යන්න. පල්ලෙහාට යන්න. මේ කොහෙද මේ අපේ ගෙවල් පැත්තේද කොහෙද අනේ? පල්ලෙහාට යන්න බලන්න ඔය මේ පැත්ත නැති හොඳ ගෙවල් ටිකක් තියෙනවා නේ ඔව් නේ. නෑ මචං මං හිතන්නේ ඔය මොකක් හරි සෆාරි සීන් එකක් මචං හරිද? ඔය සෆාරි යන නිකන් තියෙන්නේ සෆාරි ජීප් තියෙන්නේ හැමදේම බලපන්. ඔය ටුවරිස්ට් ඔය මේ ඔව් එහෙම පොට්ටයක් මචං ඔය හරිද? පොඩක් ඵලයන්කෝ. මට නම් අද හැබැයි උඩට සෆාරි ගිය වෙන්නේ පොඩ්ඩක් කොයි මේ පැත්තට මේ යන කොහෙද උඩට කැලේ කැලේ. නෑ නෑ අපි දැන් මචං මේකත් නිකන් පොඩ්ඩක් නිකන් කඳුකර පැත්තක වෙලා ඒ ඉන්න හදලා තියෙන විදිහට අර ටුවරිස්ට්ලාට ඉන්න වගේ යමක් වඩාගෙන යන්න. ස්කීම් එකක් කොයි කියලා ටීම් එකක් තේරෙනවා වගේ සීන් එකක් තියෙනවා. මෙතනින් මචං අපි යමු මේ පැත්තට ඔහෙනම් බෝල් තියෙන්න ඕනේ. ඔව් කැලේ කැලේ. මේ නිකන් නගර ආසන්න එකක් ආයෙම ආසාවට නිකන් ඔක්කොම ට්‍රිප් එකක් ගියා වගේ දෙනවනේ. ඔව් අනේ. ආයෙත් ට්‍රිප් එකක් ගිහලා පාර හොයාගන්න බැරුව අතරමං ගිහලා බෝඩ් ඔව්. වල යනවා වගේ. අම්මා. ඉතින් අපිට අතන සෙට් එකක් ඉන්නවා මෙතන මල ගයක් මලගේ මලගේ අන්න ඒක ධම්මික තමයි. මලගේ නේ ධම්මිකද? මචං හමුදාවකින් මැරලා තියෙන්නේ අනිවාර්යෙන්. හොඳ හෝඩුවාවක් දැන් අපිට ඒකෙන් හොයාගන්න ලේසි මේ කොහෙද කියලා ධම්මිකද වැරලා ඉන්නේ. නැරගත් කන ධම්මිකද මන්ද. මේ ඌ දැන් මරණ දැන්වීම සමහර මේ මේකේ බලපන්. හරි. ඔය මේ තියෙන ලොකු බෝඩ් එකක් තියෙන උඩ අප්පු මේ තියෙන ටවුන් එකට ඇවිල්ලා තියෙන බා ඒ මොකද්ද මේ මචං මා ඉතියකෝ අර බෝඩ් එක අර කොළ පාට බෝඩ් එක බලමු මචං මේකේට තියෙන දෙමු පැරඩයිස් සුගම. සන් පැරඩයිස් දියට මොනවද පැරඩයිස් මුතු ගම. රාමා ලංකා මාර්ගය දිමුතු ගම. ඒකෙන් අපිට මුකුත් හොයාගන්න බෑනේ ආහරි මෙතන කඩයක් තියෙන කඩෙන් අහමු ඇයි අර අතන අඩේ නෙමෙයි අර එහා පැත්තේ බලපන්. ඔය මේ වම් අත වම හරි හරි අතන කඩේනේ උඹ කියන්නේ නෑ 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 අපෝ ඔය ඔය ලොකු මේ එකක්. මේකනේ හොටෙල් මේ මොබිටෙල් අඩෝ බෝඩ් එකේ පිස්සු දෙයකෝ පිස්සු මගුලන්නේ මූ ආ ඇත්තටම මේ තියෙන්නේ වෙල්ලි මඩ වැලි මඩ වැලි වල නුවරඑළිය කිට්ටු ඇත්තේ නුවරඑළිය කිට්ටු ඇත්තේ නුවරඑළිය වැලි මඩනේ. ඒක තමයි අර මොකක්ද අර මොනවද රෙස්ට් හොටෙල්ස් හොටෙල්ස් වගේනේ. වගේම තියෙන. මේ තියෙන මේදී හරි මොන ෆැන්ටස්ටික් ගෙස් කොමිට කහමාරයි හරියටම හරි දැන් වට්ටිය නගරයක් වරින් කොයියෝ ඇයි බම් මේ හද්ද මූකලනවල් වෙන්නේ ඊයේ අයියප්පමි කැලවල් මෙන්නේ. ඔව් මේ කොහෙද අක්කරේ පත්තුවල යමන් කඩාගෙන යමන් අන්න අතරේ පොඩ මොන හරි කමන්න කඩාගෙන බලන්න. පොඩි කොහෙද පොඩි ඔන්න නිකන් පහුණා වගේ දැක්කනේ. නෑ මම මෙතන බෝඩ් එකක් මුකුත් නෑ බා තපන 90ක් තියෙනවා බ්ලොග් ගල් ටිකක් තියෙනවා පොඩ්ඩේ නා බ්ලොග් ගල් ගහන්නේ මොන පැත්තේද බං? බ්ලොග් ගල් ගහන්න මචං මෙහි පහතරටනේ රටවල් රටවල් ගෙස් කරන එක තමයි මචං මරු ආතල් ඇටේ දන්නෙත් නෑ මොන. ආඩ අපිට රටවල් ලොවෙත් ගෙස් කරන්න බෑ අපිට මිනිස්සුන්ගේ ඔය දැන් 35 මේ පාර යනවා
ඔය ගස්වලින් සමහර වෙලාවට ඔය පොඩ්ඩක් මේ කඩාගෙන බලයන් කඩ ගස් වලින් ගිනි සීරියා පස්සේ මොන 35. නෝමල වීගාන අපි හොඳටම බලපු ෆිල්ම්ස් වලටවත් තිබුණා. මචං තල් ගස්සේ යන තියෙන පොළොන්නරුවද මන්ද මචං. ඒක තමයි තාල්ගස් තියෙන්නේ. තිබ්බද? අර නිකන් අමුතු ගහක් තිබ්බප්ප මම මේක බැලුවා. අම්මට තල්ගසුත් තියෙනවනේ. එහෙනම් මේ චුට්ටක් උඩ තාල්ගස් තියෙන්නේ කොහෙද? මේ මම අනුරාධපුරෙන් උඩ චුට්ටක් මේ පාර එකම එකනේ බං යනවා තිබුණා මම යාපනයේ දිහාද? නෑ යමන්කෝ කොයි වෙලාවක ඉවර වෙයි. ඒක ප්‍රදේශ වල නම් ඔයත් මං හයියෙන් යන්න මේ පාරේ මේ එකම වගේ ඉඳ බෝඩ් එකක්වත් නෑ. හරි බලයන් බලයන්. හප්පගෙන යන්න එපා මිනිස්සු. කරයි. ඒක නම් ඒ පාර නම් එපා වෙනවා. මුකුත්ම හොඩුවාවක් නෑ තනිකරම දැන් බලන්න කිලෝමීටර් 2ක් විතර ආවා මුකුත්ම නැතුව. අඩු මේ පාරවල බස් යන්නෙත් නැතුව ඇතිනේ. මේකත් අපි බැලුවනේ හරිද? දැන් ඉන්නේ නෑ ඔය පාරවල ලොකේ තමයි බස් යන්නේ. ඒත් ඉන්නේ අමු හරිද? මේ ඔව් ජී ඒ 7යි පොඩි 35. මේ කොහෙදනේ මේ ආවේ? මේක නම් අපිට අනිත් පැත්තට යන්න දෙපානේ. කිසිම හොඩුවාවක් නෑ උයි මේක න. ඔය ෆ්ලයිට් එකක් ගන්නනේ ඔන්න ඔය වෙන කොහෙන් හරි යන්න. චූඩියකට ගස් බලලා කියන්න පුළුවන්ද? මේ පොඩ බලන්න. මේක නම් හෙනම මේ කාර්කාශකයි මේ ත්‍රිකුණාමලයේද යාපනයේද බුදුහාම මේ කොහෙද? ගෙස් කරමුද? යාපනයේ යාපනයේ මේ වෙන්නේ. යාපනයේ තව තල්ගස් තියෙනවා. මේ මෙඩලයක් ගන්න පුළුවන් ටිකක් ඉල්ල බලමුකෝ. මචං කිසිම දෙයක් නෑ බං. හන්දියකට ආවා. අතරම හන්දියක් තියලානේ. නෑ මචං මචං හොයාගෙන එන්න හම්බෙන්නේ නෑ. ඔයාගේ නම් ඔව් ඔය අතර මං හිතන්නේ. කිසිම දෙයක් නෑ බං. මේ මේ ඔතන අන්න ඔය ඔතන මොකක් හරි ඇති බෝඩ් එකක් අන්න ওই බෝඩ් තියෙනවා මචං බලපංකෝ හොඳට. ඔය විල්පත්තු ඔය වගේ පැත්තක්ද මේ පැත්තක්ද දන්නේ මෙතන මචං තියෙනවා නේද මේ අයිස්ක්‍රීම් බෝඩ් එකක් තියෙනවා මැගි නූඩ්ල්ස් බෝඩ් එකක් තියෙනවා. ඒතර අපි ඒ වගේ ගෙස් කරන්න පුළුවන්. ඔව් මේ ලංකාවේ කියලා ගෙස් කරන්න පුළුවන් එච්චරයි බං. අඩෝ ඵලයන්ක මං කියන්නේ තව චුට්ටක් ඉස්සරහට ඵලයන් බලන්න. මේ ටයිම් එකක් නැද්ද බං? ටයිම් එකක් නෑ බං මම අන්ලිමිටඩ් ගත්තා. ඒකේ නෝ ගෙවලද ගන්නවනේ. ඔව් 1500යි. මට සිරි දැන් ඉතින් හොයන්නම ඕනේ. මචං හරක් ඉන්නවා මෙතනින් හරි යන්නත් බෑ. මේ පොඩ ළමයි ඒ එච්චරයි මම අර Google Map එකේ ගා මෙතනින් හරි ඌත් හිතන්නේ නැති මෙතනින් හරි ගියත් ඔච්චර තමයි කියලා. මම නම් කියන්නේ පොළොන්නරුව වගේ පැත්ත. ආයෙදී වැඩිපුර ටැමිල්ද ඉන්නේ කියලා හොඩ්ඩක් බලාගන්න බැරිද අර කියන්නේ. හොරක් ඉන්නවා පොඩ බලන්න ඒ කියන්නේ ගෝවි හරකෙක්ව zoom කරොත් කියන්න බැද ටැමිල්ද කියලා. පොඩ්ඩක් කිනාරේ ඉරුවද හිටියද න? ඒක හරක් හිටියේ. නේ හරක් හිටියේ මචං තල් ගසුත් තිබ්බා. හරිද? ඒ කියන්නේ පොඩ්ඩක් උඩට වෙන්න. මම කියන්නේ පොළොන්නරුව. ජායලද මන්ද? ජායල වෙන්න තිබ්බා මීට අවුරුදු 400කට විතර කලින්. හරි. අපි ගෙස් කරමු. වා කියන්නේ පොළොන්නරුවනේ. ත්‍රිකුණාමලයා පොළොන්නරු වෙන්න බෑ ඔය. පොළොන්නරු උඹලා ගමනේ බා මේ වගේව තියෙනවද? ඔය වගේ තමයි බං. එහෙමද? වගකීමෙන්ද කියන්නේ? අපිට නේ අර පොළොන්නරු තල්ගස් තියෙනවද? පොළොන්නරු තියෙනවා මචං. තල්ගස් තියෙනවා. තියෙනවා. හැබැයි පොළොන්නරු මෙච්චරම දුෂ්කරයි වෙන්න තමාරනේ නිකන් අපි ගහමුද නිකන් පොළොන්නරු කියලා හිතෙන්නේ නැහැ. පොළොන්නරුව දුෂ්කර නෑ. පොළොන්නරුවට පොඩ්ඩක් එහා නිකන් ඔය මේ මුල තියුනේ මේ ඕමන්තේ. අන්තේ උච්චර නෑ හිතන්න බෑ බං. ඕමන්තේ වවුනියයි මැද්ද ගැහුවා. ගහපන් බලන්න ඉතින් කරන්න දෙයක් නෑ. වවුනියා වෙන්න පුළුවන් නේද දන්නේ. වවුනියාවට චුට්ටක් යටින් ගහමු. ඔව් කොහොමත් වරදිනවා ගහපන්කෝ. වවුනියාවට යටින් ගිය චුට්ටක්. නෑ හරි බං වවුනියාව තමයි. දැක්කනේ.
අඩෝ කිලෝමීටර් 16ක් ඇතින් ගහලා තියෙන්නේ නේ. ඒ කොහෙද? වවුනියාව තමයි මේ මෙතන වවුනියාව ටවුන් එක. මෙතන මම්මදුව. මමදුව. ඒක හිතුණනේ වවුනියාව වෙන්නේ කොළඹ කියලා. දාපංකෝ. අඩෝ අපි කෙලින්ම ගෝල් මෙඩල්ද බං මොකද්ද බං අපේ මෙඩල් එක? හෙලෝ. හොඳ එකක් තියෙන අපිට මොකක් හරි. මේ ගානක් හම්බ කරපු මොකද්ද මේ? ඔව් දැන් මේ අපිට රුපියල් 23058ක් හම් මේ පොඩි මගේ මයික් එකේ කේස් නේ පොඩි මම මයික් එක මාරු කරගන්න ඕනේ. පොඩි මම මේ ආතල් ගුවෙක් නැද්ද බං දාගෙන? යෝදේ නැත්තම් ඕක සිරික්කක් පොඩි දැන් ඉන්න පොඩි ඉන්න පොයින්ට්ස් මාද ෂේප් එක එහෙනවද? ඔව් එනවා. තව එක වටයක් ගහමුද? ගහමු. මේ මට මේක ගන්නත් එක කක්ටි සීන් හරි. බ්ලැක් ෆෝන් කියලා එක. මේ කොහෙද? මචං අනිවාර්යෙන්ම ඉස්කෝලයක් හරිද? බලපන් මේක මචං බෝඩ් එකක් ඇති අනිවාර්යෙන්ම. ඔය තියෙන්නේ ක්‍රිකට්. මේක පිට්ටනිය අබ්බා. ඔව් පිට්ටනියක් අනිවාර්යෙන්ම මේ ඉස්සරට ගිහිල්ලා අර පැත්තට පොඩ්ඩක් ඔය පිට්ටනිය අර මේ එකක් පහ වුණා. අර මොකක්ද? කොඩියක් තිබ්බා කොඩියක් මේක මචං පොදු මේ ගමේ ග්‍රවුන්ඩ් එක බං. මේක මචං හැබැයි මේක නම් අන්න ඔය උතන අර සිද්ධාලේ වෙද මහත්තයෙක් තිබ්බනේ. සිද්ධාලේ වෙද මහත්තයා හිටියද? අර එතන බෝඩ් එකක් නම් තිබ්බා. කොහෙද තිබ්බේ? ඔය පිටිපස්ස ඒක ගහලා තියෙනවද දන්නේ ඇඩ්‍රස් නෑ. ෂුවර් නෑ. ඔය වල ගහන මේක මෙතන මචං ගහලා තියෙන්නේ සිද්ධාලේ වෙද මහත්තයාගේ වැඩක් කියලා නෙමෙයි. එහෙම නෙමෙයි. ආදේශීය සභාව කියලා ගහලා තියෙන එක පේන්නේ නෑ. හැබැයි ඕකේ ඇති පේන්නේ නෑනේ. ඒකේ අකුරු පොඩි. හැබැයි මේක මට එකෙන්ම කියන්න පුළුවන් මේක නම් බස්නාහිර පළාතේ මේ වගේ වයිබ් එකක් මට තේරෙනවා නිකමට. එහෙනම් අපේ ඔය තියෙන ඔතන දිනවා. ඔය තියෙන හරි ඉතින් 37 වාස් වෙච්ච මම කිව්වා බල්ලෝ ඉස්කෝලයක් කියලා කිව්වම තේරුම් ගනියි. මොකද ඔය දෙමළ ඉස්කෝලයක් කියවපන්කො බලන්න බෝඩ් එක. යකෝ වවුනියා වී කියලා තියෙන්නේ වවුනියාද කොහෙද? තෝ කියනවා බස්නාහිර බලන්න. මේ බස්නාහිර වවුනියා වෙන්න දෙමළින් ගහලා තියෙන බෝඩ් එකනේ. මේ ටැමිල් ස්කූල් එකක්ද කොහෙද? ඕනේ. හැබැයි වවුනියා කිව්වා නරකාතියට යකෝ මම කිව්වේ ඉස්කෝලයක් ළඟ තියෙනවා ග්‍රවුන්ඩ් එකක් තියෙනවා නම් කියලා තෝ ඉතින් අහන්නේ. ස්කූල් එකේ නම දෙන්න හරියනවා මම මේක සෙස්ට්. හරි ඉස්කෝලේ නම තියලා පොඩක් zoom කරමු. මහාරම්බයි කලම්ද? මහාරම්බයි කම්මේ රදම් පාසල එක හොයන්න බෑ. ඒක හංගලා ඒක වචන අනිවාර්යෙන්ම අර කුලම්ද? මේ වවුනියාව. හරි වවුනියා ඔව් බං ඔව් වවුනියා. මහාරම්බේ කුලම් රාදේමි දෙමිල මොකක් හරි ගත්තමයි. ඒක අර අපේ ඉස්කෝලේ ටික zoom කරලා ගහන්න එපා නරියෝ. fantastic guest කිලෝමීටර් 3මාරයි. මචං මේක මේ ඔතන බෝඩ් එකක් තියෙන බෝඩ් එතන තියෙනවා බෝඩ් එකක්. මේක නම් මචං බස්නාහිර පළාත. ඔය උතන අන්න ගියානේ ඉතින් වැඩිපුර පැන්න පොඩි බෝඩ් එක හද දන්න පොඩ්ඩක් බලන්න. ඒක නෑ බං මැලිබන් බෝඩ් එකක් තියෙනවා. මැලිබන් මේ පැත්තට යන්නේ අතර මොකක් හරි තව තියෙනවා කියේ. මේක නම් මචං බස්නාහිර පළාතෙම තමයි. ඔතන තියෙන බෝඩ් එක. ඔය තියෙන බෝඩ් එකේ බලන්න යට ඇඩ්‍රස් එක තියෙනවද කියලා. හාඩ්යා ගින්තොට කියන්නේ යටනේ. හපුගල ගින්තොට ගින්තොට තියෙන්නේ කොහෙද? ගින්තොට තියෙන්නේ ගින්තොට ගෝල්ද? ගින්තොට මම හිතන්නේ යට වෙන්න ඇති නේ.
ගින්තර තියෙන්නේ ගෝල් ගමන්දනේ. අර පොඩි එකක් සරමකින් තමයි යන්නේ. ගෙන්තොට කියලා මේ ගහලා තියෙන්නේ. අඩෝ ගින්තොට කියන්නේ මට ඒකේ අකුරු බලා ගන්න බැරි වුණා හරියට මට ෂුවර් නෑ. GIN ගාල්ලේ ඩිස්ට්‍රික්ට් ගාල්ලේ ගාල්ලද? ඩිස්ට්‍රික්ට් එක ගාල්ලේ කියලා තියෙන්නේ. ගාල්ලේ පොඩ්ඩක් zoom කරපන්කෝ ගාල්ල මේ ඔය යටම තියෙන්නේ ගාල්ල. ඔය තියෙන්නේ ගෝල් කිය. එතන ඇති බලපන් කොයි හරි ගින්තොට වටේ ඇතිනේ පොඩ්ඩක් zoom කරලා ගහපන් බං ගහන එක. ඔය දා. වලබන් මේ තියෙන ගින්තොට. සුපිරි. කිලෝමීටර් 1මාරයි. මේක නම් පොඩ හොඳ පැත්තක් වගේ මචං. ඒක මේ මාළඹේ නන්ද. පොඩ්ඩක් මාළා හිතුවා හොඳ පැත්තක් කියලා මාළඹේ ගියයි කියලා. පොඩ්ඩක් ඔන්න ඔතන ඔන්න ඕකෙදී ඇති මචං අනිවාර්යයෙන්ම. පෙරේරා මාවත නගර සභාව. යස් බෑ කියන්නේ කොහෙද හොරන? කැස්බෑව කියන්නේ හොරනලු. යකෝ එහෙනම් ඒකට කැස්බෑව කියනවනේ. හොරන කියන්නේ. මුගේ ආච්චිට හාර ගන්න. හොරන. කොළඹ යකෝ කැස්බෑව තියෙන්නේ. මචං කොළඹ කොහෙද යස් බෑ වෙදින. හොරනට එහා පැත්ත තමයි කැස් බෑ වෙදිනේ. කොළඹ ඩිස්ට්‍රික්ට් එක කොළඹ ඩිස්ට්‍රික්ට් එක කොළඹලු. අනේ පොකුණු විට මෙන්න මේ හරිදී. කොළඹ ඩිස්ට්‍රික්ට් හොඳේ. හරි මේ තියෙන. මෙන්න මෙතන තියෙන පොල්ගස්සෝ විට අනිතින් කැස් බෑ zoom කරලා ගහපන් අයි බං. මෙතන මොනයිද? ඔව් ගහපන් ඒක. ඔව් ඒක උඩම ගහපන්. කැස් බෑ උඩම ගැව්වා. කිලෝමීටර් 3.7යි. අඩෝ අම්මට සිරි මේ පොලක් මචං හරිද? පොලක් කෙරෙම ජාති පොලක් ටික ජාතික පොල. ඕතන නම් අනිවාර්යෙන් බෝඩ්ඩයක් තියෙනවා. ලොයෙත් ඔය හරි උතන බෝඩ්ඩයක් තියෙනවා. මේ අර හොරන බස් වලට එකද මන්ද මචං? නෑ නේ. එච්චර දිගේ කරන්නේ. කොච්චර ජනා කියනද හොරන බස් වලට එක? මේ ඔතන අනිවාර්යයෙන්ම මොකක් හරි එකක් ඇති ඔය පැත්තට හරි ගිහින් මෙතන බලපන්. මචං බස් ස්ටෑන්ඩ් එකක්ද මොනවාද? අර අලිනාවන පේනවද? අලිනාවනද? නෑ බොරු. අන්න එතන බලන්න. අර නෑ, නෑ, පොඩ් එතන එකක් වගේද තියෙන්නේ නෑනේ. නෑ. අරේ බලය. නෑ බෝඩ් එක නෙමෙයි. පාලය. බස් එක මොකද්ද? මම ඔන්න ටවුමට ආවා. මෙතන ඔව්. බෝඩ් එකක් තියෙනවා. ඔන්න ඔය ඉතින් පොඩක් ඉමදුව කියන්නේ ඉමදුව. ගාල්ල රෝඩ් ඉමදුව කියලා තියෙන. ඉතින් zoom කරපන් ගාල්ල දෙකේ දාලා. ඉබන් අද බස් නායක ජායල කොළඹ වගේ වෙන්නේ නැත්තේ ඒක. ගායල කොළඹ එන්නේ නැහැ බං. ඒවල හොයන්න දෙයක් නැහැ නේ මචං. පටන් ගත්ත තැනම මොකක් හරි බෝඩ් එකක්. බෝඩ් තියෙනවනේ. ඉමදුව තියෙනවා. තල්පේ තියෙනවා, කුග්ගල තියෙනවා, කින්තොට තියෙනවා. ගාල්ල රෝඩ් හිමදුවනේ. ගාල්ලට ගියා නම් පඹුරු පිටිය, ගින්තොට, රත්නොට, දොඩම්දුව. මේ සර්ච් කරන්න පොඩ හිටපන්. සර්ච් කරා. ඉතින් මෙහෙම බලන්න. මදුවනේ හොඳට මේ හැමතිස්සෙම ඇහෙනවා ඒනට. හිමදුවනේ හිමදුව නෙමෙයි. දුවනේ. ඉමදුව. ඇයි ඉස්සර මේ අටපට්ටමේ නිතරම කියන්නේ ඉමදුවේ ජනක්ද සිල්වා? මතක නැද්ද බලන්න? නෑනේ. තොට පිස්සු යකෝ. ගාල්ල ඉඳලා ගාල්ල පොඩ්ඩක් zoom කරපන් ගාල්ල ඉඳලා දකුණු ඒ පැත්තට. බීච් පැත්තක් ඉමදුව කියන්නේ. ගාල්ල තාම මාතර පැත්තට. ගාල්ලේ තියෙන්නේ. ගාල්ලට zoom කරපන්කෝ. මේ ගාල්ල ගාල්ල zoom කරන්න. තව zoom කරපන්. ඔය ඉමදුව හම්බ වෙන්නේ නැහැ ගාල්ල zoom කරේ නැත්තම්. හරි. හරි පොඩ්ඩක් දකුණු අත පැත්තට වරේ. බීච් සයිඩ් එක. බීච් යකෝ එක පෙන්වන්නේ ඉමදුව. දකුණට යන්න කිව්වම zoom කරනවා මේ ඒපා. දකුණට යනවයකෝ. මේ පොඩ්ඩක් zoom හක්කඩි ෆෝල්ස් කියන එකත් එක්ක හරි දැන් මෙහෙම බීච් එක දිගෙන යන්න ඕනේ තල්පේ තියෙනවා. තල්පේ බීච් තියෙනවා, බීච් එක කොග්ගල ළඟමයි. තියෙනවා.
මේ පොඩ්ඩක් කොග්ගල ඒ මේ හරි කොග්ගල මේ කොග්ගල තියෙන්නේ කොග්ගල ඉඳන් උඩ තියෙන්නේ. උඹ දැන් ඔය කොග්ගල අන්න පහු හරි, කරා. කොග්ගල කොග්ගල ඉඳන් උඩට හරි ඵලයන්. හරි තවුඩද ඔය තියෙන්නේ ඇටේ ඔය ඉමදුව අයියෝ. කොහෙද බන් තියෙන්නේ ඔය යකෝ බත් කෑවේ මගේ අතින්ද මෙච්චර කල් ඔය තියෙන්නේ හරි ඔය දකුණු අත පැත්ත බලපන්කෝ උඩ කොන දකුණු අත පැත්ත කොන බලපන්. ඉතින් දකු මම මැදනි බල්ල බලන්න කියපන් අර පොඩේ දීන්න කියලා ඒ සූම් කරලා තියපන් එතන හරි තමයි. හරි අන්න හරි හරි නේද මෙතන නේද හරි කෝ ගියා කොහෙද ගියේ ඇටය බලාගන්න නැතුව නැති. ඉමදුවේ දී අකුරුට ගැහුවා හරි 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 ඔය දේ. 200යි හරි Precise. ඔය නම් මචං බම්බල පිච්ච. මට සිරිමේ කොහෙද යකෝ මේ අර ඕතන මෙතන ඔය ගෙලින් බෝඩ් මුණ එකේ ගෙලින්. අනිවාර්යයෙන්ම තියෙනවා. මෙතන බෝඩ් ගෙලින්. එකේ තියෙනවා අනිවාර්යයෙන්ම තියෙනවා බෝඩ් එකේ. බෝඩ් එකේ තියෙනවා. බෝඩ් එකේ තියෙන මේ බෝඩ් එකේ ඈගල්ල නැහැ. බෝඩ් එකේ තියෙන මේ ඇට කැන්ඩි වචන් කැන්ඩි කැන්ඩි ඔය දෙක බල බා ඉස්සල්ලා පොඩ්ඩක් මම කැන්ඩි කියන්නේ බල ලොකු දිස්ත්‍රික්කයක් පොඩ්ඩයිද බා ඕල්ඩ් මාතලේ රෝඩ් මචං. ඕල්ඩ් මාතලේ රෝඩ් කැන්ඩි වල ගහපන්. නෑ තව උඩ බෝඩ් එකක් තියෙනවා එතන. උඩට ගියා ඒ බව ජංගිරේ මචං තියෙන්නේ එහාට ඵලයන්. මොනවද මේ සූර්ය අඩෝ විද්‍යා නුවර බන් නුවර ගහපන්. ඔය නුවර ටවුන් එක වගේ. උන ටවුන් එක තමයි ඔය රට මැද තියෙන්නේ ඔය ගහපන්. අපි තියෙන්නේ කැන්ඩි නා. කැන්ඩි නේද? මේ තරලං කරලා හැමදාම කැන්ඩි ගිහපු කෙනාට කැන්ඩි මතක නැහැ අම්මට සිහි වෙනවා. කැන්ඩි නයන් උඩ ගැහුවා නෑ Precise 1.9 යොඩෝ ආදල්ලා අඩෝ 24000ක් හම් වුණා තව එකක් තව චුට්ටක් එකට වෙන්න ගැහුවනම් මචං අපි මේක ගන්නවා. තිරාවට එහෙනම් ෆයිනල් මෙඩල් එක ගන්න තිබ්බා සුපිරිනේ තව එකක් ගහලා නවත්තමුනේ වදුරුවත් කනවා ඔය මේක ඔය නම් මචං තනි කර කපු බැද. ඔතනම තියෙනවා. මොහොත නෑ ඔතනම ගෙලින් zoom කරන්න විතරයි තියෙන්නේ මේක මචං රම්බෝඩ රම්බෝඩ කොහෙද තියෙන්නේ කිව්වා ඕ මේ පොඩි වැඩි අම්බුඩත් මේ රන්බුඩ මුර ස්ටෝර්ස් දැන් ඒක උඩ තමයි තියෙන්නේ රම්බුඩ ඇල්ල කියලා මං හොඳට අහලා තියෙනවානේ මේක තියෙන්නේ රම්බුඩ නුවරඑළිය තියෙන්නේ. නුවරඑළියා ඒක තමයි රම්බුඩ ඇල්ල අහලා තියෙන්නේ මුර එළියනේ හ්ම්. නෑ උඹ නුවර එළියට යනවට වඩා ලේසි කැන්ඩි වලට ගිහලා කැන්ඩි වල පාරක් තියෙනවා ඒක දිගේ පල්ලෙහාට ආවන. ටික වාඩි කියලා එංගිය තන පාර හොඳයිද කැන්ඩි සූම් කරපන්කෝ. හරි ඔහොම ඉන්න රම්බොඩ තව පොඩ්ඩක් zoom out කරමු මේ තියෙන මේ තියෙන බඩු තියෙනවා ඔය ගම්පොළ තරහා තියෙන පාර තියෙන්නේ. ඔය තියෙන්නේ. හරි පොඩ තියෙන සූම් කරලා ගහපන් මොක හරි වරප මීටර් 200 යනවනේ මේ ඕක නිකන් මීටර් දෙකකට විතර ගන්න තිබ්බා. මේ නම් මචං උඩ උඩ කියන්නේ මේ උතුර උතුර තමයි තව ගස් උතුර ගස් තියෙන්නේ තනිකර යාපනයේ වගේ. මේක නම් ඔව් මේක නම් යාපනයේ වගේ තමයි ඔය වැට බලපන් මොනවා වලින්ද හදලා තියෙන්නේ කියලා නිකන් කෝටු අම්මට සීතචන් තල් ගස් කියන්නේ ගෙලින්ම තල් අර නම් මචං ආ. ඔව් මේක නම් මචං මේ කයිට්ස් දූපත වෙන්නත් පුළුවන් ඔය නම් මචං අනිවාර්යෙන්ම යාපනයේ මචං හරිද? යාපනයේ අර තමයි. වෙඩි තියපු පාරවලුත් තිබ්බා. ඔය තියෙන බෝඩ් එකක් ගහලා ඔන්න ඔය කඩෙන් බලන්න බෝඩ් ඕකේ දෙමලෙන් ගහලා තියෙන්න ඕනේ අනිවාර්යෙන් දෙමලෙන් ගහන්නේ මචං බලපන්කෝ. නවම් ඔව් ඒක නම් ඇත්ත. සෝස් පුදු කුඩු අනේ නේ පුඩු නකුගේ පුදු කුඩු අඩෝ මේ බෝඩ් එකේ තියෙනවා. ඔය තියෙන අඩෝ ඔක ඔහොමම සර්ච් කරන් පොඩ්ඩක් හිටපන්කෝ. අඩෝ අකුරු මතකනේ තියෙනවා. ඕ පොඩක් පුංගුඩු තිව් උංගුඩු තියු. ඔහොම ඒක නම් ත්‍රිංකු හරි කොහේ හරි එන්නද පුංගුඩු තිව් ගුඩු ගුඩු වෝට් නෝ පුංගුඩු තිව් තියු. ඕක අඩෝ ඕක තියෙන්නේ දූපතක බා. ජැෆ්නා තමයි. අඩ වනේ පිටර හැබැයි අඩෝ පොඩ්ඩක් හිටපන්.
පොඩ හිටපන් පොඩ්ඩ හිටපන්. හරි හරි හොයපන් යානේ තමයි. ඒකට කියන පුංගුඩ තිව්. පුංගුඩු තිව්. මේ ඒ කියන්නේ මචං ලංකාව උඩට ඵලයන්කෝ. ඔන්න ඔය හරි. තියෙන්නේවා. ඔය නිකයි ලංකාවේ හොටේ වගේ එක තියෙන්නේ. ඔය ඒ අකුරෙන් පටන් ගන්න පොඩි දූපතක් තියෙන්නේ. ඒකට පල්ලෙහා තව තියෙන්නේ එන්න ඒ අකුරෙන් පටන් ගන්න දූපත. ඒකට අම්මලා වගේ. අන්න මෙන්න මෙතන යකුඩු තියෙන්නේ. කෙලින්ම ඔන්න දුවන්නේ. ඔන්න ඔය තියෙන ඔන්න ඔතන. ඕක හොඳට බලලා ගහපන් රටත් ඒ දූපතත් පොඩි හින්දා මචං මීටර් ගානක් මට හිතෙන්නේ දූපතක් තියෙන්නේ. ඕනේ. මේ දූපතක් ඈ. මෙතන ගම කොහොමද ඉතින් පොඩි මීටර ගානක දූපතන්නේ. කිලෝමීටර් 4යි. සුපිරි. ඉබම් බස්නාහිර පළාතේ එහෙම අපි ස්ලෝන් බෝඩ් එකක් තියෙනවා. ඒක ඇති බං ඒකේ තියෙනවා බං. පොඩ්ඩක් බලපන්. නිව් හાર્ඩ් එක ඔන්න ඔතන ඇති බං. ඇඩ්‍රස් අඩෝ තියෙනවා බං. තියෙනවා බං. නෝ තියෙනවා පොඩ්ඩක් ඉන්න. මේන් ස්ට්‍රීට් කොෆ් පොඩින් තව බෝඩ් එකක් තියෙනවා එහා පැත්තේ. ඒක බලමු. පිය නෑනේ. ඒක ක්ලියර් නෑ. කාදි ඇඩ්‍රස් ගහන්න ඕන ලොකුවට. අන්න ඔතන තියෙනවා බං. කෙවිල්ටන් පොඩි. අන්න ඒ හම්බුණා. අනිත් පැත්තට ගන්න. කොයික කොට් ඒකත් ඒකත් ඒ පැත්තෙම තමයි. ඒක දෙන්න නැත්නම් කඩේ කාගෙනවද ඒක ගහලා තියෙන්නේ. නෑ. කොට්ට තිව්ද? කොට්ට තිව්. හරි ඒක තමයි. කොට්ටන් තිව්. ඒ මට අකුරූප හොයාගන්න දීපන්. ඔව් එහාට යවන්න බා. පොඩි අකුරු ටිකෙන් පොඩි හරි නේද? වැදගත් තැනක මුල් තැන ඇන්ටන්. පුත්තලම් දිස්ත්‍රික්. පුත්තලම් දිස්ත්‍රික්. පුත්තන මේ කලම නෑ පොඩ්ඩ හිටපන්. උඹ ඔහොම හොයන්න බෑ. උඹ zoom out කරපන්කෝ ඕක. සම්පූර්ණ ඔය නිකන් ඔය තියෙන ඔන්න ඔතන ඔහොම හිටපන්. ඔන්න හිටපන්. හරිද? ඔන්න ඔතන zoom කරපන්. හරි. zoom කරපන්. හරි. ඔය අර ආම් එක වගේ තියෙන ලංකාවේ නිකන් අර නිකන් හරි. ඔන්න ඕකේ තියෙන්නේ. හරිද? ඕකේ මේ පොඩ්ඩක් මේ වැලමිට හරියද? වැලමිට ඔන්න ඔතන හරිය තමයි තියෙන්නේ. කොට්ට තිව්. ඔය ඔන්න ඔය හරි පොඩි ලොකු චුට්ට රුවල් හොස්පිටල් එකකුත් තියෙනවා. කල්පිටියට යටින් තියෙනවා. ඒ හරි ඒක කොට්ටන් තිව් කියන එක තියෙන්නේ. කොට්ටන් තිව්. ඔන්න ඔය හරිය තමයි මචං තියෙන්න ඕනේ. හරිද? පටන් ගන්න හරියට වඩා චුට්ටක් උඩ. උඹ zoom out කරන් හිටන්කෝ එතකොට ලේසි. කොයි හරි ඒ අවුට තියෙන තාම අක්කල් ටික එකක් කිය. මේ පොඩ zoom out කරන්කෝ. පොඩින්න zoom out කරන්න. හරි. ඔන්න ඔය දෙක යා වෙන තැන තියෙන්නේ. ඔය උඩට ඵලයන් පොඩ්ඩක්. උඩ තියෙන්නේ අරක මේ යා වෙන්න තැන තියෙන්නේ. ඔන්න ඔතන zoom කරපන්. උඩ තියෙන්නේ නේ යා වෙන. මොකක් කියන්නද? පොඩ zoom out කරපන්කෝ ඉස්සලා මං කියන්නේ. zoom out කරලා. හරි zoom out කරා. හරි. ඔය පල්ලෙහාට ගන්න. පල්ලෙහාට. හරි. ඔව් තව ඔන්න ඔය අම්මා මේ දින බඩු අන්න හරි. අන්න හරි විදි කොට්ටන් තියුනේදී. හරි මේ දින බඩු කිලෝමීටර් කමාරයි. ඊයි බම් මේ වගේ නිකන් පජාත පැතිම එන්නේ. අයිබ ටවුන් එක ආගන්න බැරි වෙන්න දෙන්නේ. ටවුන් එකකින් මතුවෙන්නේ ඇයි කොයි? අඩෝ මේ ප්‍රධාන පාර යන්නද කියලා. මේ මේන් රෝඩ් එකේ යම් මේන්. අඩෝ මේන් රෝඩ් අඩෝ සෙල්ල කතරගමද වන්ද මචං. අම්මට නෑ එතන මං හිත වන්දනාඩයක් කියලා. ලෝරියක් සෙල්ල කතරගමද වන්දත් නෑ ඇත්ත. ඒක මේකත් යෑමක් වගේ. ඔන්න ඔතන පොඩ්ඩක් බලපන් මොකක් හරි එකක් තියෙන්න පුළුවන් දකුණු පැත්ත. නෑනේ. උන් පාරටම හදලා නිකන් රූම් ටිකක් වගේ හදලා උන් පාරටම අල්ලලා. මෙතන බයිසිකලේ ගත්ත ඒක පහල තියෙනනේ. අර ඉස්සල්ලා වගේ පජාත වැත්තක් පොඩ්ඩයි නේ පාර හොඳ. නිකන් මුකුත්ම නෑ කඩයක්වත් නෑ. මේ බයික් එකේ නේ ඉස්සල්ලා තමයි. ඌ අරවන් ඇවිල්ලා ඒ පාර හරිදලා උට. ඕකේ. මෙතන පන්සලක් තියෙනවා. පන්සලේ බෝඩ් එකක් තියෙයිද නෑනේ. ඒ පන්සල නෙමෙයි බං පන්සල වගේ හදපු එකක්.
පන්සලේ බෝඩ් එකක් තියෙනවා මචං. ඒක චෛත්‍යකුත් නැද්ද කොහෙද මම කියන පන්සලක් නෙමෙයි මට පේන්නේ. යමංකෝ ඉස්සල්ලාට කඩාගෙන යන්න. මේ පිටිපස්සේ බෝඩ් එකක් තිබ්බා වගේ මම දැක්කා. ඔයගොල්ලෝ දැක්කේ නැද්ද? නෑනේ. දැන් තල්ගසුත් තියෙනවා අතරින් පතර. ට්‍රේන්කොත් දන්නේ පාත්. කිසිම ඵලයන්කෝ නෑ ඵලයන්කෝ. මේ. කිසිම හෝඩුවාවක් නෑ ඔය. ආවි නෑ ගස් විතරයි. ගස් විතරයි සිරාටම. තැනක නිමේෂ් ගිහිලා තනි වුණොත්. අම්මට සිරියනවා නෑ ওই මේ වගේ පැත්තක. මේ අඩෝ පාර ඉවරයි. එතන බෝක්කුවක් තියෙනවා. පාරක් මම පොඩ්ඩක් මේ බෝක්කුවේ හැබැයි පෝස්ටර් ගහලා තිබ්බ නේද? ඒක නෑ බං පේන්නේ නෑ බං ඒවා. ඡන්ද කාලේට ගහපුවද ඔය. නෑ ඒවා ගැලවිලා ගියා. කිසිම නෑ. ඔන්න ඔතන සමහර විට බෝඩ් ගහලා තියෙන්න පුළුවන් අර අතන. ඒක මචං කොටි කාලේ අතරපු ඒක නම් පම්බලමක් වගේ. තොප්පි කර. තොප්පි කර දෙන්න පුළුවන් හැබැයි. හැබැයි අන්ඩ්‍රෝ ලොක්කක් ඉන්නවා මචං. ඒ කියන්නේ මේ ළඟදී ඊයේ ගහපු. අපි කලින් දැකපු තැනමද? නෑ නේද? තේරෙන්නේ. අඩුවක්වත් හිටියයි. හැබැයි එහෙනම් මේ යා ඒ පැත් දෙමළම වෙන්නත් බෑනේ. මේකේ දෙමළද සිංහලද ලංකාවේද කියලා හොයාගන්නවත් කිසිම නෑ නේ අපේ කිසිම ඔන්න ඔතන ඇති මචං. ඔන්න ඔතන ඇති මම කරේ. අන්නේ මෙතන ප්‍රජාශාලාව තියෙනවනේ. පුත්ම ගහලා නෑ ඔය. නෑ එහා පැත්තේ බෝඩ් එකක් තිබ්බ වගේ. ඔතනට එන්න කලින් තිබ්බද ඒක? නෑ බෝඩ් එකක් තිබෙන්නේ නෑනේ. ආරකද පොඩියට. අන්නේ නෑ ගේට්ටුව බං ඒ. ගේට් එක ගන්න. කිසිම නෑනේ මනුස්ස පාටක්. නෑ කඩාගෙන ඵලයන්කෝ මං කියන්නේ. අපි මේ හේයයි ගැන කතා කරනවා. පේනවනේ ලංකාව. ඒක නම් ශ්‍රීකාවනි අනි කෙලින් පාර සෑහෙන දුරක් මුකුත්ම නෑ. අම්මෝ මට නම් ඇත්තටම මේ ට්‍රිප් එකක් ගියා වගේ ෆීලිං එකක් තියෙනවා. රස්නි ගහනවා ඔව් මේ හරකස් ජීවිතනේ මිනිස්සු ගත කරන්නේ. දැක්ක බස් යන තු පයින් යනවා. ඒක අපි ගේම් ගහනවා. මම උන්ගේ ජීවිතත් එක්ක බලපන්. මෙතන ඉස්කෝලේ මෙතන තියෙනවා. මෙතන ඔය ඉස්කෝලේ තියෙන ඔන්න ඔය තියෙන අඩු ඔය තියෙන බලපන් අනිවාර්යයෙන් සයිස් එක අඩු අඩ අම්මට කහන් පහ පාරද? අම්පාර මේ එහා පැත්තේ බෝඩ් එක ආපුර අනුරාධපුර බා අහපත් විලගම කොහොම ඉන්න? මේ ඔන්න ඔතනත් ඇති බා. විලගම උට්ටි මඩුව කහපත් පිලගම කියන්නේ අඩෝ දැන් ඕක හොයාගන්න මචං නාඩ ගමන්න රන් වෙනවා. මේ වගේ අඩු බලපන් ඉස්කෝලේ දැක්කම මට ගිහලා උදව් කරන්න හිතනවා. මේ මගේ පාසලයි. කාලා ගන්න එක්කෙන්නේ නැතුව මට උදව් කරපන්කෝ. එච්චරම් පුකේ අමාරුවක් තියෙන නම් මගේ සෙමෙස්ටර් ෆී එකක් ගෙවපන්කෝ. අද ජූලියක්කේ අනුරාධපුර තමයි. ජූලියක්කේ මේ මම්මුඩ කිව්වා මේ ගේම් එක 1500 මේ රුපියල් 500ක් දෙන්න කියලා ගහන්න මේ ගන්න මේ මූ එන්නම් ගිහින් ඉඳලා 500 කිලෝට පස්සේ කියන මුට කැම්පස් එකේ වැඩක්ලු. ඊට පස්සේ වංගෝ වෙන්නේ නැහැ හරි 500 ඕනේ නැහැ මං ගේම් එක ගත්තා කියලා. නෑ එක්ක කමන්නේ මං මේ අරුන්ට මොකක් හරි කියලා එන්නලු ඊට පස්සේ කියනවා. මේ දැන් මාසෙට රශ්මික ලක්ෂ 3ක් විතර හම්බ කරනවා. මොකද්ද රශ්මික මාල්ලි බෝඩ් ඒක වැඩි මං හිතන්නේ මොකක්ද නේ ලක්ෂ 60ක් හම්බ කරනවා. ඔය මගුල යනවාද ඕක ලොකු කරපන්. මේක හම්බුණානේ අපිට මොකද්ද ඔය අනුරාධපුර සූම් කරවා. ඔව් අනුරාධපුර සූම් කරපන් පොඩි නබා අනුරාධපුර හොයාගන්න ගමයිති. හරි අනුරාධපුර චුට්ටක් සූම් කරපන්. හරි දැන් ඔහොම තියපන් නටන්න එපා. හරිද? අනුරාධපුර ඉඳලා චුට්ටක් යන්න ඕනේ. අනුරාධපුර ඉඳලා දකුණු අත පැත්තට චුට්ටක් යන්න ඕනේ. ඒ 9 පැන්න ගමන් තියෙන්නේ. ඒ 9 මාර්ගය තියෙන්නේ. ඔය තියන්නේ යකෝ ඒ 9 මාර්ගය. හරි. ඕක චුට්ටක් පෙන්නට පස්සේ ඔන්න ඔතන පොඩ්ඩක් සූම් කරාම බඩු කෑල්ල තියෙන්න ඕනේ. යකෝ මේ පැත්තේ බලපන්කො මේ සූම් අවුට් කරාංග පොඩ්ඩක්.
යකෝ ලංකාව පෙනේරයක් වගේ නේ මේ හරිය බලපංගු හැමතැනම වැවුනේ තිරාර්ද මටත් ඉටරුනේ දත කාඩිකර වැැවුණේ ඔව් ඒල මේ යකෝ ඉඳලා මේ හරිය වගේද ඔන්න ඔය හරිය වගේ තමයි මචං තියෙන්නේ හැබැයි ඒක Google Map එකේවත් නම් කරලා නැහැ චුට්ටක් මේ හරි එකක් හොලන්න අවුලක් නැහැ හරි හරි ගහපන් ගාලදාම අත් නම් කරලා නැත්තේ. කහපත්තිලකම නම් කරලා තියෙනවනේ. අන්න හරි කිලෝමිටර් 3 මාරයි 3.5 සුපිරි අඩ දැන්වත් වරෙන්කෝ මේ දන්න කියන පැත්තක් නෑ බං ඕක නිකන් කාලකන්ණි පැත්තක් වගේ නේද අදිගස් තියෙන දකුණයි උතුරයි විතරයිනේ අපිට ඉන්නේ ඒ තල්ගස් තියෙනවා කියන ඕක නම් වවුනියාව ත්‍රිකුණාමලය මඩ කලපුව යාපනේ හැබැයි මේක හොඳට කොළ පාටයිනේ එච්චර මුඩක් නෙමේ අරු වැස්ස කාලේ ගිහිල්ලා තියෙන්නේ ඔව් හැබැයි. උඩ කර්කශ මේ ඔය පැත්තේ නම් යන්න එපා කියලා තමයි මගේ නම් කියන්නේ මචං පේන තෙක් මානෙක මුකුත් නැහැ ඔබට පේන්නේ නැද්ද මචං අර පැත්තෙත් ඒ වගේ තමයි පේන දෙක ඒ මානෙක පැත්ත ටිකක් අඩු ගානේ යම්කෝ මචං මෙතන ඇඳුම් තියෙනවා සාමාන්‍ය මේ වගේ මචං ඔව් දෙමළ ඇඳුම zoom කරපන් බලන්න මං කියන්නම් ඇඳුමෙන් කියන්න දෙමළ මිනිස්සු ඉන්නේ මේ මචං ගෙදර ගෑල්ලමෙක් ඉන්නවා ගෑල්ලමෙක් ඉන්න දෙමළ මිනිස්සු ඉන්නේ මචං ඔය වගේ නිකන් මේස රෙද්දට දානවා වගේ මේ මහලා තියෙන්නේ දෙමළ වදි අඩ දැන් ඔන්න ඔතන කාණේ නිකන් කාණේ හරි පෙපර් ස්ට්‍රීට් හරි මොනවා හරි දාලා තිබ්බනම් කියන්න පුළුවන් බස් නයිද බලාද කියලා අඩ මේ පැත්තට ගියත් මුකුත් නෑ මම මෙතන බෝඩ් එකක් තියෙනවා බෝඩ් එක බෝඩ් එකක් තියෙනවා ඔය තියෙන ඕකේ අනිවාර්යයෙන්ම පොඩි ගෑල්ල මචං ඒක මචං print එකක් අපි ගන්න ඕනේ අනිත් නෑ නෑ ඔක බෝඩ් එක පිටිපස්සේ ඉන්නේ බලන්න ඔය අඩ පිටපත් වගේ print එකක් නෑ බෝඩ් එක විතරයි කිය හරි මචං නෑ බෝඩ් එක විතරයි මචං print එකක් අපි ගන්න ඕනේ දා ස්ටුඩියෝ එකේ දිග බලලා බලන්න ඒ මාර්ගය ඇති 5යි 2 වගේ ඔන්න පහක් නැද්ද බෝට් එක හතරයි මේ බෝඩ් අවුවට පිච්චිලා තින්නේ ඒකයි සීන් එක තේරෙනවා අරකස වැත්තන්නේ මචං ඒ වගේ ෆ්‍රේම් එක විතරයි බෝඩ් එක නෑ මොකද කියන්නේ බෝඩ් එක ගහමද එම් මුකුත්ම නෑනේ ඔය ඕඩුවවල් යමම්බ හැබැයි උන්ට ඒවත් ගහන්න ඊයර වැවක්ද නෑ වැවක් තියෙනවා තියනවා හැබැයි ඒ කියන්නේ හැබැයි අනුරාධපුරේ දැන් ලොකු දුරකුත් නෙමෙයි මං හිතන්නේ යම්බ රුඩෝක් වේලිච්ච පැත්තක් දැක්ක ගමන් අනුරාධපුරේ කියන්නේ එපා බල්ලෝ නෑ මේක අනුරාධපුරේ දැන් පොඩ්ඩක් උඩ කියලා මට හිතෙන්නේ ඒ අර බෝඩ් එකක් තිබ්බ උඹ ඔය පව් කරන් ගියා තිබ්බා? ඉස්සෙක් වගේ ඔව් මේ ඔය ගහේ ඔව් ගහේ තියෙන මොකද්ද බලපන් ගහේ දෙනවා මචං දෙමළෙන් දින්නේ නෑ චුට්ට මේව කරපන් චුට්ට ප්‍රශ්න. වැඩි කරපන් ඉන්නේ මෙතන ළඟට ඒක නම් බං ඇඩ්‍රස් තියනක හිතන්න අමාරුයි නෑ බං ඒක ඇඩ්‍රස් නෑ නෑ එහා පැත්තකට යා ලොක් කරපන් ගහේ දෙපැත්තෙම ගහලා තියෙන ඔන්න ඕකට යා ලොක් කරපන් ඔච්චර ඒ පොඩ්ඩක් ලොක් කරන්න ඔච්චරයි පුළුවන් අර සුනාමි මැසිමක් විකුණන්න දාපු ඇඩ්‍රස් යන්න බා ෆෝන් නම්බර් තියෙන්නේ ඔන්න කෝල් එකක් දීලා ආවම මේ බෝඩ් එකත් කොහෙද එක්ක කොහෙද මැසින්නේ තියෙන්නේ කියලා හැබැයි ගොඩක් හැබැයි තනි කෙලින් ලස්සන පාරවල් නේ මොනවා වුණා ඔව් නිකන් අර දෙපැත්තේ ගස් තියෙන ශාස්ත්‍රීය පැත්තක් වගේ ඒවා සිරාවට වාහනයකින් තියලා ඇරිය හැකි පොඩ කිලෝමීටර් 90ක් තිබ්බා ඒකෙන් මොකුත් නෑ මේ අංගේ විතරනේ අංගේ ඉතනනේ අඩෝ ඔය පාරවල් වල ඔය කියන්නේ ඔය පාරවල් වල හෙළුවෙන් හරි ගියයි කිනේ බං ඒ කියන්නේ යන්නේ කලාතුරකින් ඉන්න වාහනයක් කියලා වරහම් පාරණ සුපිරියා පාර සුපිරි දැන් කියපන් ඔය හොරණ කියලා අම්මපා ගහනවා මචං ඇහිටවන්න හොරණ මීට වඩා මේ බා දිනුනේ බා ඔය හොරණට කියපු දාසේ නම් හොරණ දිනුනා මචං මේ පැත්තේ අඩු ගානේ පොඩි කඩයක්වත් නෑ බා
අඩෝ නිකන් අර මේ ඉංග්ලිෂ් ෆිල්ම් වල වගේ නේවා. සිරාඩුවේ කියන් කිලෝමීටර් ගානක් යනකම් තනිකර නිකන් අඩු පැච් එකක් අඩෝ එන්න ගියොත් අනාතයිනේ. යඩෝ ඒ කියන්නේ දැන් හෙළුවෙන් ගියත් කවුරුත් දකින්නේ නැහැ නේ. වාන්දේ මා. සිකේ විතරයි. එනවා වැඩන්නේ හරක් ඉන්නවා. හරක්ද මොකද? හරක්. හරි. හරක් නෑ හැබැයි මේ මාළඹ වෙන්න පුළුවන් නේද? මෙච්චර හරක් ගොඩක් ඉන්නේ. ඒ පාසිතු හරක්. අර අනිත් එකනේ හරක බලපන් නිකන් ක්ලීන් එකේ ඉන්නවා මචං හරකත්. ඒක තමයි. සුදු හරකෙක් වූ අනිත් එක. නිකන් යාළ පැත්ත වගේ නිකන් සෆාරි යන්න ඕනේ සීන් එකක් තියෙනවා වගේ නිකන් අමුතු. ඊ දැන් කොච්චර දුරාද දිනව පොයිද? දැන් මූ කිව්වා අර පැත්තට යමන් ඒ පැත්තට ගියොත් මුකුත්ම නැහැ කියලා. දැන් බලපන් මේ පැත්තට ආව මේ පැත්තේ මෙලෝ සම්මජ්ජාතිය. ඒ වලට මචං ගස් කොළන් තියෙන නිකන් එක තැනක ඉඳලා පොඩ්ඩක් කැරකිලා බලපන්. හරි මචං මෙහෙම කැරකුණාම අපිට නිගමනය කරන්න පුළුවන් හොඳට කොළ පාටයි පාර හොඳයි. මචං හබරනද මන්ද හබරන. නමංකෝ හබරන කියලා මටත් හිතෙනවා. මේ මල්ලි නිමේෂ් මේ ඔයා ඔව් පැත්තට යන්නද? මොකද? ඔයා ඔය පැත්තට යන්න මම අනිත් පැත්තට යන්නද? ඒකත් හොඳයි. මෙයා හබරන වගේ මචං උච්චරක් තියනවා කියන්නේ හබරන තමයි නිකන් ගහලා බලපන්කෝ හබරන කියලා. හබරන ගහලා දාමු දෙනවා. ඔහොම ඉන්න ඔහොම තා චුට්ටක් යන්න බෑද අපිට බෑනේ. පුළුවන් යන්න පුළුවන්. යන්න පුළුවන් ඉතින් ඕන තරම්. නෑ දැන් අපි නිකන් මොකක් හරි එකක් ගෙස් කරලත් ගහන්න ඕනේ නේ. ඔව් පාර නැත්නම් කලියෙක් හරි හිටියනම් හබරන කියලා ගහන්න පුළුවන්. අර මොකද එහෙම ඉතින් උඹ ඉන්න වෙලාවට අලියෙන්නේ නැහැ යකෝ. ඔය මන් දන්නේ හබරන මොන වගේද කියලා. හ්ම්. එහෙම හිතනවා නම් ගහන්න ඉතින්. මුකුත්ම නැහැ නේ ගහලා දාමුනේ. හ්ම් හබරන තල්ගස් තියනව නෑ අනේ මන්ද කමනේ ගහලා. දිනවද දන්න. දැන් කියහන්කෝ හබරනේ කොහෙද තියෙන්නේ? කමන්නේ ඕන පැත්තක් හරි වැරදි බං ඕක වැරදි බලපන්කෝ. අපෝ බලපන් try again නොදකින් මට හිතුණා බං උඩ කියලා තෝ කොහෙද තෝ හබරන කියලා කෑ ගැහුවනේ. ඕනේ නරියෝ කෑ ගැහුවේ මටත් චුවර් හබරන කියලා වගේ. බලපන් ඒකේ මොකක්ද? අතෝ එතකොට අඩු වෙනවද? ඔව් අඩුණා 20000ක් වුණා. අවුලන්නේ එහෙනම් සුපිරිනේ අපි ලබන සිකුරාදා සෙට් කරලා ගහමු. ඒ කොහෙද? ඒ ඇවිල්ලා උඩ කොහෙද මේ වවුනියාවටත් උඩනේ. අය කියන්නේ ලස්සන කොළ පාටක් නේ පර්චේස් 15ක් විතර ගන්න නැද්ද නැහැ. ඒතකොට දැන් ඔය සල්ලි වලට හම්බෙනවද? ඔව් දැන් හෙට උදේම බැංකුවට එනවා මගේ. ඉස්සල්ලා 23000යි 24000යි දැන් 20000යි. බොරුවනේ මේ අපිට හම්බෙන් ලකුණු. ඔව් මන් දන්නවනේ පොයින්ට් කියන. නේද මේ. ඇයි යන්නේ 1500 දීලා ඕක දීලා ඕක ගහලා ඒතකොට කීයක් අත අපිට හම්බෙන්නේ? හැබැයි සතුට හම්බෙන්නේ සතුට. සතුට. ට්‍රිප් එකක් ගියා වගේ ෆීලිං එකක් තියෙනවා. දැන් මේ සතුට දැන් 1500ක් දීලා ගන්න පුළුවන්ද? බෑනේ. දැන් බෑ කොච්චර අපි විනෝද වුණාද කියලා. පාරවලු දැනගත්තා. හරි එහෙනම් මේ ලබන සිකුරාදාත් රාත් 12 වෙද්දී කට්ටිය රැස්ලා ඉන්න. ලබන සතිය අපි මේ වර්ල්ඩ් මැප් එක දාලා මේ කෙලින්ම ලෝකෙම රටවල් ගහමු. ඇයි හම්බුමි ලෝකෙම රටවල් කෙලෝ ගන්න යන්නේ. එතකොට ඒ කියන්නේ කෙලින්ම රට ඉස් කරා නැති එතකොට. ඒක එතකොට රටද කියන්න ඕනේ. ඔව් රට කිව්ව නම් ඇති ඒ තමයි. අවුලන්නේ නැහැ. පොඩි ෂේප් එකක් තියෙනවා. හැබැයි අදලක් තියෙනවා. යකෝ ලෝකේ රටවල් 203ක්ද 200 ගානක් තියෙනවා. මන් දන්නේ රටවල් 10ක් 15ක් විතර. හිටපන්කෝ. මේ අනිත් එක රටවල එක භාෂාවල් වලින් තියෙන මොනවා බොඩ්ඩියෝ සමහර ඉංග්‍රීසි අකුරු මේ එක එක දීලා තියෙනවනේ. ගෝල්ඩ් අපි ලබන සිකුරාදා ගහමු. අර පරිප්පු එකේ උන්නම් කියනවා නේ ඔය ප්‍රංශ භාෂාව අරවයි මේවයි කියලා. උන් කොහොමද මන් දන්නේ? උන් දන්නවනේ ඉතින්. මේ දැන් මේක YouTube දානවද? YouTube දානවා. මේ ඔය මේ විකාරේව පොඩක් කපලා දාන්න ඕන නැත්නම් හරිනේ. අපි යමුනේ. සාකරණිවත් වෙන්නවද? ඔව් කතා කරන්නවත් වැටෙනවා. අඩෝ. ඒ කතා කරන ඒවා මහන්න මේ උක බලයි. හැබැයි ඒක තමයි ආදන්නේ. ඔව් ඒක. මේක මං එඩිට් කරන්න කෙලින්ම මේ රෙකෝඩ් එක ඩවුන්ලෝඩ් කරලා අපි දන්නේ ඉතින් රශ්මික නාම කිව්වොත් ඔව් හෙළු යන්න ඕනෙත් කිව්වා.
දැන් මුගේ ස්ලිප් එකේ යාළුවෝ මේවා දැක්ක මොනවා හිතයිද? එඩිට් කරන්න එන්න මුකුත් කරන්න මෙහෙමම අප්ලෝඩ් කරලා දානවා. මට සිරි වෙනවා. කමන්නේ. කොට. නනේ. අපි සති දෙකක් විතර මේක ගහලා තුන්වෙනි සතියේ මොකක් කර වෙන ගේම් එකක් හොයාගමු. ඒකත් මරු. හරි ඔයගොල්ලෝ සිකුරාදා තියාගන්න ගේම් ගහන්න. සල්ලි නෑ සල්ලි නම් ඉල්ලන්න එපා 500යි 600යි හිටිය සල්ලි ඉල්ලන්න ප්ලීස් සල්ලි නම් ඉල්ලන්න එපා නෑ මම ඉල්ලන්නේ අර උඹට දෙන්න දින කි කපා ගන්නවා ඉතු ගෙනිච්චද නැත්තම් මේක දැන් මොනටයිස් කරලා සල්ලි එන්න ගත්තාම උඹලගෙන් අඩු කරගෙන දෙන්න. බඩ මුලදී එහෙම මේකක් තිබුණේ නැහැ. පස්සේ වෙන ඉන්ට්‍රස්ටිං එකක් ආවා. ඊට ට්‍රිප් එකක් කියාවගේ. යාදල තියනනේ. වාහන ඕනෙත් නැහැ ට්‍රිප් එකක් ගියාවගේ. එහෙම ෆීලිං එකක් තියෙනවා නිකන්. අපි යාපනයේ ගියා වවුනියාව ගියා. ගාලියයි මදුවේ ගියා මොනවාද අමුතුනම් මතකත් නැහැ. අම්පාරේ ගොඩක් ඉතිහාසවල ගියා. සුපිරි. එහෙනම් ලබන සතියේ සුපුරුදු පරිදි හම්බෙමු. එහෙනම් ප්‍රශ්නික මේ පොඩ්ඩක් කියපන් අපේ channel එක subscribe කරන්න කියලා. ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරන්න, like කරන්න, bell button එක click කරන්න. like කරන්න. මේක අතරිනෝනේ කොහොමද? අර මේක බල්ලෙක් බල්ලේ දැදුනන්නේ. වෙලා කතා කරපු ටිකක් බල්ලෙක් බලන්නේ බං බලපංකෝ. කවන්න අවුලන්න අපි කවුරු බැලවෙන දත් අපි හැම සිකුරාදම වීඩියක් රෙකෝඩ් කළ දාම බලන්න ඕනේ කියලා ගන්න. බලන්න මොන ගන්න නෑනේ අපි ලොකු එහෙම වෙලා ගන්න බලන්න පුළුවන් නේ. ඒගොල්ලන් කැමැත්තට ඒගොල්ලෝ බලයි. හරි එහෙනම් thank you very much හැමෝටම. එහෙනම් අපි සෙට් වෙමු ලබන සතියේ. සෙට් වෙමු අනිවාර්යෙන් සෙට් වෙමු. හරි එහෙනම් මම එන්ඩ් කරනවා. හරි. හරි